iPhone කියලා පිළිගන්න අපේ කට YouTube channel එකෙන් අද වීඩියෝ එකෙන් මේ උමිඩිජි වර්ගයේ ෆෝන් එක නැත්තම් උමිඩිජි A15C ෆෝන් එකේ අපි කොහොමද ඩිස්ප්ලේ මාරු කරන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් ඔයාලා දැනටමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඉදිරියෙන් නැති bell icon එක click කරන්න. එහෙම වුණොත් මේ වගේ දුරකථන පිළිබඳ වීඩියෝ වලට දිගටම බලන්න පුළුවන්. ඉතින් මේ තමයි මගේ ෆෝන් එක සහ මම ගෙනාවු ඩිස්ප්ලේ එක. දැනටමත් මම ෆෝන් එක ගලවගෙන තියෙන්නේ. මොකද වීඩියෝ එක එහෙම වුණොත් ෂෝට් වෙන නිසා ඔයාලට පාසෙන්ම මේක තේරුම් ගන්න මම කියලා දෙන්නම්. වැඩි වෙලාවක් නැතුව අපි වීඩියෝ කරගෙන යමු. ඉතින් මේ විදිහට මදර් බෝඩ් කොටස සහ මගේ ඩිස්ප්ලේ එක මම ගලවලා දැන් පරණ ඩිස්ප්ලේ ගලවලා අයින් කරලා තියෙන. ඉතින් ගොඩක් ඩිස්ප්ලේ මාරු කරන වීඩියෝ මම කරලා තියෙන නිසා කලින් මේ පරණ ඩිස්ප්ලේ එක ගලවන සම්බන්ධයෙන් මම මේකේ දාලා නැහැ. හැබැයි මම ඔයාලට පහසුවෙන්ම තේරුම් ගන්න මේ ටික සරලව තේරුම් කරන්න. ඉතින් ඔයාලගේ හවුසින් කොටස් කිහිපයකට තමයි මේකෙදි ගැලවෙන්නේ. ඉතින් බෑක් පැනල් එක ඔයාලා ඉස්සෙල්ලාම ගලවන්න ඕනේ. ඉතින් බෑක් පැනල් එක සහ ඊට පස්සේ මැද තියෙන හවුසින් කොටස වෙනම තමයි ගැලවෙන්නේ. ඉතින් කොටස් දෙකකට ගැලවෙනවා හවුසින් කොටස. ඉතින් ඊට පස්සේ තමයි මේ ඩිස්ප්ලේ එක සම්බන්ධ වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් මම දැනටමත් ඩිස්ප්ලේ එක ගලවලා තියෙනවා. ඉතින් මෙන්න මේ හරින් තමයි ඩිස්ප්ලේ එක අපේ සම්බන්ධ වෙලා තිබුණේ. ඉතින් දැනටම මම ඩිස්ප්ලේ එකත් ගලවගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි සාමාන්‍යයෙන් ඔයාලා ඩිස්ප්ලේ එකක් අලුත් ඩිස්ප්ලේ එකක් සම්බන්ධ කරන්න හදද්දී චුට්ටක් මේ විදිහට රිබන් එක මේකෙන් පොඩ්ඩක් චුට්ටක් විතර නමා ගන්න. එහෙම වුණත් ඔයාලට පහසුවෙන්ම මේ ඩිස්ප්ලේ එක කනෙක්ටර් එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මේක නම් ලොකු ගැටලුවක් නෑ සම්බන්ධ කරන්න. හැබැයි සමහර මොඩල් වල තියෙනවා ඔයාලට ටිකක් සෙට් කරන්න අමාරු වෙනවා. එතකොට මේ වගේ චුට්ටක් නමලා දාගත්තා නම් ලේසි වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ඩිස්ප්ලේ එක සම්බන්ධ වෙලා තිබුණේ සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් මම මේ ඩිස්ප්ලේ එක දැනටමත් චෙක් කරගෙන තියෙන්නේ. ඉතින් මේක හොඳට වැඩ කරන ඩිස්ප්ලේ එකක්. ඉතින් ඔයාලා අලුත් ඩිස්ප්ලේ එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම චෙක් කරගන්න. ඊට පස්සේ තමයි අලවන්න ඕනේ. ඉතින් ඔයාලා ඩිස්ප්ලේ මිලදී ගන්න ඕන නම් ඒ සඳහා අවශ්‍ය ටූල් ඕන නම් අපේ මේ WhatsApp අංගලේ මැසේජ් එකකුත් දාන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ රිබන් එක සහ මේ charging flex එකට මේ කොටස සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් සම්බන්ධ කරන්න නම් අපි හොඳට අලව ගන්න ඕනේ. මේක ඉතින් අලව ගන්න අපිට පුළුවන් මේ T7000 ගම් එක පාවිච්චි කරන්න. නැත්නම් ඒකට සුදුසු වෙන ඩිස්ප්ලේ අලවන ගම් එකක්ම ඔයාලා පාවිච්චි කරන්න. එහෙම වුණොත් කිසි ගැටලුවක් නැතුව අලව ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට බෑක් පැනල් කොටස ඒ වගේම මේ අනිත් කොටස් ටික සම්බන්ධ වෙන. ඉතින් ඔයාලා මේකෙදී මේ ෆින්ගර්ප්‍රින්ට් කොටසත් අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම නිවැරදිව ඒවා සම්බන්ධ කරගන්න. ඒ වගේම SIM tray එක. ඉතින් මම මේකට ඔක්කොම අලවලා ඉවරලා මේ රබර් බෑන්ඩ් එක දානවා. නැත්නම් බෑන්ඩ් කිහිපයක් මම මේකට දානවා. ඉතින් දැන් මම ඩිස්ප්ලේ එක අලව ගන්න හදන්නේ. ඉතින් අලව ගන්න කලින් මම මේ ඩිස්ප්ලේ එක හොඳ එකක්ද කියලා චෙක් කරගන්න ඕනේ. ඉතින් අපි චෙක් කරගෙන ඉවරලා තමයි සාමාන්‍යයෙන් අලවන්නේ. ඉතින් අපි නිකන් මෙන්න මේ විදිහට ටච් කරලා බලමු. සහ බ්‍රයිට්නස් ටික පොඩ්ඩක් චෙක් කරලා බලමු. මොකුත් ගැටලුවක් තියෙනවද කියලා. ඉතින් කිසිම අවුලක් නැහැ. ඉතින් මට පුළුවන් මේ ඩිස්ප්ලේ එක හොඳින් අලව ගන්න. ඉතින් අලවගෙන ඉවරලා පැය කිහිපයක් තියලා අපිට පුළුවන් නැවත පාවිච්චිට ගන්න. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම අදාළ කාලේ නැත්තම් මේක හොඳ ඩිස්ප්ලේ එක සෙට් වෙන්න වෙලාව තියන්න. එහෙම වුණොත් පුළුවන් හොඳට ඔයාලගේ ඩිස්ප්ලේ ගැලවෙන්නේ නැතුව දිගු කාලෙක පාවිච්චි කරන්න. ඉතින් මේ විදිහට තමයි මේ බෑක් පැනල් කොටසත් සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි ඒකත් මේ විදිහට ගම් එකක් දාලා අලව ගන්න පුළුවන්. ඉතින් ගම් දාද්දි වටේ ගෑවෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් දාගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගම් ටික ඔක්කොම දෙකම දාගත්තට පස්සේ සෙට් වෙන්නේ. ඉතින් මේක පැය කිහිපයක් අනිවාර්යයෙන්ම තියන්න. ඊට පස්සේ අපිට පුළුවන් හොඳින් සම්බන්ධ වෙච්ච ෆෝන් එකක් බලා ගන්න. ඉතින් මේ විදිහට රබර් බෑන්ඩ් කිහිපයක් හෝ ටේප් කිහිපයක් යොදන්න. එහෙම වුණොත් අපිට මේක හොඳට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් වැදගත් වීඩියෝ දිගටම බලන්න. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.